ගෙදරක පුටු වෙන ෂැම්පූ ටිකක් කොණ්ඩේට ගා ගන්න බය වෙන්න එපා. කරන අයට වෙනම මම ප්‍රෝග්‍රෑම් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. බිස්නස් වැඩි කරගන්න, ඔයාලගේ ට්‍රීට්ස් වටහා ගන්න, වැඩ පටන් ගන්න. ගොයසල් TV අද වැඩසටහන සමග ඔයාලා සියලුම දෙනාව ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ මෙන්න මේ ප්‍රොඩක්ට් එක. TG Recovery. මොනවාද මේ TG කියන බ්‍රෑන්ඩ් එක? මේ බ්‍රෑන්ඩ් එකත් එක්ක මම අවුරුදු 20කට වැඩියේ. මේ බ්‍රෑන්ඩ් එකේ හැම ප්‍රොඩක්ට් එකක්ම හැම ප්‍රොඩක්ට් එකක්ම බොහොම ලස්සනයි. හැබැයි ලස්සන වුණාට මේවා පාවිච්චි කරන්න හරියට දැනගන්න ඕන. මේ TG Recovery මේ ප්‍රොඩක්ට් එක මේක මං හිතන්නේ ඔයාලගේ නිවසේ, ඔයාලගේ ගෙදර, ඔයාලගේ වොෂ්රූම් එකේ තියෙන්න ඕන ප්‍රොඩක්ට් එකක්. විශේෂයෙන්ම මේ රස්නේ කාල වකවානුව තුල කොණ්ඩේ විනාසයි. කොණ්ඩ ගිනි ගන්නවා. කොණ්ඩ ඔක්කොම ඩ්‍රයි වෙලා, වියලි වෙලා, ගැට ගැහනවා, කොණ්ඩ ගැට ගැහෙනවා, කොණ්ඩ විනාසයි, බ්ලීච් කරපු කොණ්ඩවලට ගින්දර තියන්න හිතෙනවා. ඒ තරමටම ඔයාලගේ කොණ්ඩේ සවුත් වෙලා තියෙන්නේ. බය වෙන්න එපා. විසඳුම මෙන්න ගේනවා. මෙන්න විසඳුම ගොයසල් TV අපෙන්. අපි බලමු ප්‍රොඩක්ට් එකක් යූස් කරන්න කලින් අපි කොහොමද ෂැම්පු කරන්නේ? ඔයා දන්නවද කොණ්ඩයක් කොහොමද ෂැම්පු කරන්නේ කියලා? කොණ්ඩේ තෙමන්න එපා. ඔක්කොටම කලින් කොණ්ඩේ වියලිව තියෙද්දි හොඳට කොණ්ඩේ පීරගන්න. හස්බන්ඩ්ට කියලා කොණ්ඩේ හොඳට පීරගන්න. පුතාට දුවට යාළුවෙකුට කියලා කොණ්ඩේ හොඳට පීරගන්න කොණ්ඩේ ගැට ටික යනකම්. ඊට පස්සේ කොණ්ඩේ බෙදා ගන්න. හරි මැදින් මෙන්න මෙහෙම බෙදාගත්තා. කොටස් 1යි 2යි කොටස් 3කට. පිටිපස්සේ කොණ්ඩේ වම දකුණ බෙදාගෙන මෙන්න මේ ෂැම්පූ එක අරගන්න. පොඩි භාජනයකට අරගෙන මේ ෂැම්පූ එකෙන් මෙහෙම ෂැම්පූ ටිකක් අතට අරගෙන මෙහෙම හිමීට පුටුවේ ඉඳගෙන හොඳට මෙහෙම ඔය දිග කොණ්ඩවලට අගිස් පැලිලා තියෙන කොණ්ඩවලට මෙහෙම හිමීට ගා ගන්න. ගාලා එන්න මෙහෙම කොණ්ඩේ පීර ගන්න ෂැම්පූ ගාලා. පිටිපස්සේ කොණ්ඩෙත් මෙහෙම ඉස්සරහට අරගෙන අර ෂැම්පූ මේ අගිස් වලට ඔය එන්ඩ්ස් එහෙම පුපුරලා තියෙන ඒවට මේ ෂැම්පූ ගාලා හොඳට මෙහෙම පීර ගන්න. හරිද? මේක අලුත් දෙයක් වේවි ඕගොල්ලන්ට. බය වෙන්න එපා. කොණ්ඩේ හොඳට ෂැම්පූ ගාලා පීරලා ටික වෙලාවක් කොණ්ඩේට තියන්න උරා ගන්න අරින්න. එතකොට අපි හිස් කබලට ෂැම්පූ කරුවේ නැහැ. අපි දැන් මේක ගෙදර පුටුවක ඉඳගෙන අපි කෙරුවේ. හරිද? ගෙදරක පුටුවේ ඉඳන් ෂැම්පූ ටිකක් කොණ්ඩේට ගා ගන්න බය වෙන්න එපා. මේක ගොඩක් අය දන්නේ නැහැ. අපේ රූපලාවන්‍ය ගාරවල ඉන්න මගේ සහෝදර සහෝදරියන්ටත් මම අලුත් සිස්ටම් කීපයක් කියලා දෙන්න කැමති ඉදිරියේදී ඔයාලට බිස්නස් වැඩි කරගන්න, ඔයාලගේ ට්‍රීට්මන්ට්ස් වැඩි කරගන්න, තෙරපි වැඩි කරගන්න මම හිතන්නේ ප්‍රයෝජනවත් වේ ඉදිරියේදී. මම ඒවා වෙනම සැලොන්ස් කරන අයට වෙනම මම ප්‍රෝග්‍රෑම් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි යනවා වොෂ්රූම් එකට. ගිහිල්ලා වතුර ඇරලා එකපාර ජබොක් ගාලා උණු වතුර අල්ලන්න එපා කොණ්ඩේට. අර ෂැම්පූ එකෙන් තව ටිකක් අරගෙන මේක ලොකු ෂැම්පූ එකක්. මේකෙන් පොඩ්ඩක් වෙන මේකට දාලා තියාගන්න. ඒතකොට අවුරුද්දක් ඇති මේක ෂැම්පූ එකක් ඔය එක්කෙනෙකුට මේක හස්බන්ඩ්ලට මේ පණිවිඩය කියන්නේ නැත්නම් හැමදාම ෂැම්පූ කුප්පි අරගෙන එනවා. පරිසරයේ හානි වෙනවා ප්ලාස්ටික් හැමතැනම. ඊට පස්සේ තව ෂැම්පූ ටිකක් අරගෙන හොඳට හිස් කබල හිමීට මසාජ් කරගෙන අර පීරපු අතට මෙහෙම්මම කොණ්ඩේ පීරගන්න. ඔගොල්ලෝ මේ පාවිච්චි කරන මේ බ්‍රෂ් මෙවුව හරිම වැදගත්. මේක very important මේ බ්‍රෂ් එක. මේව ගැන මම ඉදිරියේදී කියන්නම්. හොඳට කොණ්ඩේ පීරගන්න. කොණ්ඩේ මෙහෙම හොඳට මසාජ් කරලා ඒකත් තියන්න විනාඩි 10ක් විතර. මතක තියාගන්න කොණ්ඩේ හොදන්නේ අත් දෙකෙන් අතුල්ලලා අපුල්ලලා නෙමෙයි. ෂැම්පූ එක තමයි කොණ්ඩේ හොදන්නේ. ෂැම්පූ එක තමයි හිස් කබලට වැඩිපුර තියෙන තරමට එයාගේ කොණ්ඩේ පිරිසිදු වෙනවා. හොඳට මෙතන ඉඳලා මෙහෙම පීරගන්න. හොඳට කොණ්ඩේ මෙහෙම පීරගන්න. පීරගන්න මෙහෙම මේ ඔන්නෝම ෂැම්පූ කරලා හරි වැඩි වද දෙන්න එපා, දඟලන්න එපා. ෂැම්පූ කරනවා කියන්නේ හරි ආදරණීය මොහොතක්, සුන්දර සොඳුරු අවස්ථාවක් කාන්තාවකගේ දවසේදී පෙරීමේකුගේ අපේ තරුණ කොල්ලන්ගේ ගොඩක් කොණ්ඩේ වැවිච්ච අය ඉන්නවා. ඊට පස්සේ හොඳට කොණ්ඩේ වොෂ් කරගත්තා. අපුල්ලන්න එපා, අතුල්ලන්න එපා. හොඳට කොණ්ඩේ හිමීට වොෂ් කරලා අරින්න. සම්පූර්ණ ෂැම්පූ යන්න ඕනේ නැහැ. ඊට පස්සේ හොඳට තෙත මාත්තු කරගන්න. හොඳට තෙත මාත්තු කරලා ගන්න කන්ඩිෂන් එක අරගෙන කොටස් දෙකකට මෙහෙම කොන්න එකත් හොඳට තෙත මාත්තු කෙරුවා. කන්ඩිෂන් හිමීට අරගෙන මෙහෙම හොඳට කොණ්ඩ ගහට උඩ අතට මෙහෙම කවන්න කන්ඩිෂන. මෙන්න උඩ අතට. මේ අතින් ගගා හිමීට මෙන්න මේ අතින් කොණ්ඩ ගහට කවන්න. හිමීට බ්‍රෂ් කෙරුවා. විනාඩි 10ක් තිබ්බා. පොඩ්ඩක් වොෂ් කරගත්තා. ගොඩ වෙලා හොදලා දාන්න එපා. ටවල් එකෙන් ඔතා ගත්තා. තමන්ගේ ඇඟපත්ත සෝද ගත්තා. වැඩේ ඉවරයි. වෙනස වටහා ගන්න, වැඩ පටන් ගන්න. අත්හදා බලන්න. ගොයසල් TV channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මම ඕගොල්ලන්ට දවසින් දවස අපේ වැඩසටහන් ඇතුලේ made in Italy products, hair and beauty මේ products ඕගොල්ලන්ට හඳුන්වලා දෙන්නම්. විශේෂයෙන්ම දැනගත්තට මදි භාවිතා කරන්න හරියට දැනගන්න ඕන. ඉතින් ඒ නිසා
අපේ channel එකට comment එකක් දාන්න. ඔයාගේ තියෙන ගැටලු ප්‍රශ්න අපිට පහලින් ලියලා එවන්න. එමනම් අද වැඩසටහන ලස්සන වැඩසටහනක් වේවි. යාළුවෝ අතරට share කරන්න, අපිව subscribe කරන්න ඔය තියෙන bell icon එක ඔබලා subscribe button එක ඔබලා අපිව click කරලා අපිව ලෝකෙට අරගෙන යන්න. ඔයාලා හැමෝටම ජය වේවා.